එපා කියලා තියන හෙලෝ ගයිස් කොහොමද ඔයාලට අපි අද ඔයාලත් එක්ක බෙර්ගමෝ වල තියෙන චිත්තාල්ත එක බලන්න තමයි යන්නේ. ඉතින් මේ චිත්තාල්ත කියන එකේ තේරුම තමයි ඉහළ නගරය කියලා කියන එක. ඒ කියන්නේ උඩටම යන්න පුළුවන්ද? 6ක් වගේ. 6ක්? යන්න එන්න. මේ චිත්තාල්තයකට වාහනෙන්ම උඩට යන්නත් පුළුවන්. හැබැයි ෆිනිකියුල එකකුත් තියෙනවා. ඉතින් අපි හිතුවා ෆිනිකියුල එකෙන් උඩට යන්න. මේ බෙර්ගමෝ නගරය කියලා කියන්නේ මිලාන් වලට පස්සේ ලොම්බාර්දියා කලාපයේ වැඩිම සංචාරක ආකර්ෂණය දිනාගත්තු නගරයක්. මෙතනින් තමයි ෆිනිකියුල එකට ටිකට් ගන්න තියෙන්නේ. පොලිම නම් ටිකක් තියෙනවා. හැබැයි ඉතින් මේ එක්ස්පීරියන්ස් එකත් වටින නිසා අපි try කරලා බලමු. ෆිනිකියුල එක ආවා. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. අපි ඉහළ නගරයට යන්න මේ ෆිනිකියුල එක තෝරගත්තු එක හේතුවක් තමයි අපේ ගමන් පහසුව. අනිත් විශේෂම හේතුව තමයි අපි උඩට යනකොට මාරම ලස්සනට පහළ නගරය මේකෙදි බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ඉස්සරහට චිත්තාල්ත එක බලන්න එන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන්ම මේ අත්දැකීමත් තරම් බලන්න. අපිට මේකෙදි ඉහළ නගරය සහ පහළ නගරය කියලා කොටස් දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි චිත්තාල්තයකට ගියාම ලස්සන දර්ශනයක් බලන්න පුළුවන් වෙනවා මේ වගේම පහළ නගරේ. මේ මැප් එකේ තියෙන විදිහට නම් අපිට අද ඇවිදින්න තැනුයි බලන්න තැනුයි ගොඩක් තියෙනවා. අපි පල්ලෙහා ඉඳන් ආපු ගමම සෙට් උනේ සෙන්ටර් පොයින්ට් එකක් වගේ තැනකට. මෙතනින් පාරවල් 5ක් සම්බන්ධ වෙනවා. අපි දෙන්න උඩට ආපු ගමම කරපු වැඩේ තමයි කෑම කඩේකට ගිය එක. ඉතින් මෙහි තියෙන පැණි රස කෑම දැක්කහම නිකම්ම ඕනම මිනිස්සෙක් ඇදිලා යනවා. හරිම ලස්සනයි. කන්න ඕනේ නෑ දැක්ක ගමම හිත පිරෙනවා. අපි මෙතනින් නොතැල්ලා දාපු බන් දෙකකුයි කැෆේ දෙකකුයි ගත්තා. බෙර්ගමෝ මේ චිත්තාල්ත එක ලොකු සංචාරක ආකර්ෂණයක් දිනාගත්තු තැනක් නිසා මේ වීදි හැම එකකම වගේ තියෙන්නේ පොඩි පොඩි කඩ. ඉතින් මේ වගේ ගොඩක්ම තියෙන්නේ මොනියුමන්ට්ස්, එක එක ජාතියේ කෑම, රෙස්ටොරන්ට්, ඇඳුම්, ඒ වගේ අර සංචාරකීන් ඇදගන්න ජාතියේ දේවල් තමයි. අපිට මේ සීනුවත් එක්ක පේන විශාල කුළුණ කම්පනෝනි කියලා තමයි නම් කරලා තියෙන්නේ. අපි දැන් ඇවිත් තියෙන්නේ මේ චිත්තාල්තයකේ වැදගත්ම තැනකට. මෙතන තියෙන වැදගත්කම තමයි මේ චතුරස්‍රය හඳුන්වන්නේ ඉහළ බෙර්ගමෝ නගරයේ තියෙන හදවත විදිහට. මේ තියෙන්නේ ආන්ජලෝ මායි පුස්තකාලය. මේ තියෙන්නේ පලාත්සෝ දෙල්ලා රජෝනි. මේ ගොඩනැගිල්ලේ උඩ කොටසේ කෞතුකාගාරයක් තියෙනවා. අපි දැන් මේ ඇවිත් තියෙන්නේ ආසන දෙව්මැදුර චතුරස්‍රයට.
මේ තියෙන්නේ සාන්ත මරියා මජ්ජෝරි බැසිලිකාවත් එක්ක කොල්ලෙෝනි දේවස්ථානය. මේ හැම ගොඩනැගිල්ලකටම ආවේනික වෙච්ච ඉතිහාස කතාවක් තියෙනවා. ඉතින් විනාඩි 5ක 10ක වගේ වීඩියෝ එකකින් අරන් එන්න බැරි තරම් ලොකු ඉතිහාසයක් මේ චිත්තාල්තවලට තියෙනවා. ඉතින් මේ බෙර්ගමෝ වල තියෙන ඉහළ නගරය 2017 ඉඳලා යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහටත් නම් කරලා තියෙනවා. මට කලින් කියන්න බැරි වුණා අපි දැන් මීට කලින් බලපු වර්ණ ගොඩනැගිලි ඇතුලේ ගොඩාක් ලස්සන චිත්‍ර තියෙනවා. හැබැයි ඒවා කැමරා කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණා. මේ චිත්තාල්තවල තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ වීදිවල තියෙන ගොඩනැගිලි, ඒ වගේම චිත්‍ර, කැටයම්, මූර්ති වගේ ගොඩක් දේවල් නිර්මාණය කරලා තියෙන්නේ මධ්‍යතන යුගයේදී. මේ තියෙන්නේ චිත්තාල්තකේ නිර්මාණය කරලා තියෙන බලකොටුවක්. 1333 දී තමයි මේ බලකොටුව හදන්න පටන් අරන් තියෙන්නේ. 1958 දී දැන් තියෙන නමින්, ඒ කියන්නේ චිත්තදෙල්ල කියන නමින් නම් කරලා ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. අපි මෙතෙන්ට එනකොට නම් හොඳටම අඳුරු කරලායි තිබුණේ. වහින්න ඔන්න වෙන්න වගේ තමයි තිබුණේ. ඒත් ඉතින් මෙතන ගොඩක් ලස්සන, අපි ආස කරන තැනක් නිසා චුට්ටකට හරි ගිහින් එන්න තමයි බැලුවේ. මේ තියෙන්නේ මට නම් චිත්තාල්තකේ තියෙන ලස්සනම view point එක. හැබැයි ඉතින් අපිට තිබුණ ලොකුම අවුල තමයි අපි මෙතෙන්ට එනකොටම වහින්න ගත්තා. ලොකු හුලඟකුත් ආවා, වැස්සත් ටිකක් සැරකලා. ඉතින් අපි දෙන්නම අද වහී කියලා හිතුවේ නැති නිසා කුඩයක් අරන් ගියෙත් නැහැ. වැස්සට හරියන්න ජැකට් එකක් දාගෙන ගියෙත් නැහැ. ඉතින් හොඳට වැස්සට අහු වුණා. සීතලයි. බාතිය නම් කිව්වා යමු කියලා. ඉතින් මම මුලදිම ඔයාලට කිව්වනේ එනකොට අපි උඩට ගියහම පස්සේ පල්ලෙහා ලස්සනට බලා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ තැන තමයි මේ. ඉතින් මෙතනින් මුළු නගරෙම වගේ මාරම ලස්සනට පේනවා. අපිට මේ පේන නගර බැම්ම මුළු චිත්තාල්තා එකම ආවරණය වෙන විදිහට නිර්මාණය කරලා තියෙනවලු. ඒක සම්පූර්ණයෙන්ම කිලෝමීටර් 6කටත් වඩා විශාලයිලු. මෙතෙන්ට ඉර බැහැගෙන යනවා, ගොඩාක් ලස්සනට පේනවා. ඉතින් මම ගොඩාක් ආසාවෙන් හිටියා ඔයාලත් එක්ක ඒ අත්දැකීම ෂෙයා කරගන්න. ඒ වුණාට ඉතින් අද කරන්න දෙයක් නැහැ, වැස්සා. ඉතින් හොඳටම වැහැලා ඔන්න අන්තිමට පෑවුවා. විනාඩි 5ක් 6ක් වගේ තමයි වැස්සේ. ඒ වුණාට ඒක හොඳටම වැස්සා. අපි කලින් හිටපු තැනින් පොඩ්ඩක් පල්ලෙහාට ආවා. මෙතනිනුත් තව ටිකක් පල්ලෙහාට ගියොත් ඔයාලට ඈතින් බෙර්ගමෝ එයාපෝට් එක බලා ගන්න පුළුවන්. සීතලයි හොඳටම. වැස්සකුත් වැස්සා. වැස්සටත් අහු වුණා. කායකට එන ගමන්. මගේ වීඩියෝස් අලුතින් බලන කෙනෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් අදට vlog එක මෙතනින් ඉවර කරනවා. අලුත් දවසක ආයෙත් හම්බෙමු. චාෝ.